Hi guys, welcome to my YouTube channel. යමුදද මාත් එක්ක 5 star hotel එකකට. මම මේ second time තමයි Occidental බේරුවල hotel එකට යන්නේ. ඉතින් යාළගේ event එකකට තමයි මම අද යන්නේ. ඒක ගැන විස්තර මම ඉස්සරහට කියන්නම්. ඔන්න මම hotel එකට ආවා. entrance එක නම් miss වුණා මට වීඩියෝ කරන්න. ඇත්තටම මේක හරිම ලස්සන hotel එකක්. ආපු ගමන් ඔන්න වෙට් ටවල් එක සර්ව් කරනවා යාලා. මේ රස්නේ කාලේ නම් ඇත්තටම ගොඩාක් වටිනවා වෙලාවට මේ වෙට් ටවල් එක. ඊට පස්සේ මං චෙකින් වෙන්න ගියා. ඒකේ වීඩියෝ එක නෑ ඇත්තටම. එතකන් එයාලා මගේ ID එක අරගෙන එනකන් මම මගේ වෙල්කම් ඩ්‍රින්ක් එක ගත්තා. මෙතන උඩ අනේ මට වීඩියෝ කරන්න බැරි වුණානේ. එතන තියෙනවා රාවණා ස්ටෝරි එක ඇත්තටම උඩ. මට මේ මං ඒ නිසා මං හිතන්නේ මං ගොඩම මේ හොටෙල් එකට කැමති වුණේ. මං ආපු ගමන් මගේ ජීවිතේට ගොඩක් සමීප ඩ්‍රාමා එකක් නේ රාවණා කියලා කියන්නේ. ඉතින් මේ ස්ටෝරි එක මේ රූෆ් টොප් එකේ අර පේන තැන තියෙනවා. වනේ දෙයියනේ මට ඒක ඇත්තම කිව්වොත් ෂූට් කරන්න බැරි වුණා. මම බලන්නම් මගේ කලින් වීඩියෝස් වල රෂස් වල තියනවාද කියලා. ඔන්න ඊට පස්සේ දැන් රූම් එකට යනවා. මේ පාර මට හම්බුනේ මේ ග්‍රවුන්ඩ් ෆ්ලෝර් එකේම රූම් එකක්. අපි බලමු ඒක මොන වගේද කියලා. දැන් ලන්ච් කරන්නත් ඕනේ හොඳටම බඩගිනි. හවස 5 මාට තමයි මෙයාලගේ මේ ඉවෙන්ට් එක තියෙන්නේ. Champ Sports Bar තමයි ඉවෙන්ට් එකේ නම. මම ඔයාලට පෙන්නන ලස්සන ඉවෙන්ට් එකක් ඒක. ඉතින් ඔන්න 117 මගේ රූම් එකට ආවා. Oops, nice view. ලස්සනයි යා. බෙඩ්ස් දෙකක් තියෙනවා නේද? ඉතින් මං විතරයි ඉන්නේ. Hi guys. දැන් තමයි යන හරියට මම කතා කරන්නේ. හැමෝම vlogs කරන නිසා මමත් හිතුවා මේ vlog එකක් කරන්න ඕනේ කියලා. ඉතින් මේ අද මම ආවේ මේ Occidental බේරුව hotel එකට. මේ තියෙන මට හම්බෙච්ච room එක. අද අතර මෙයාලගේ මේ ෆන්ක්ෂන් එකක් තියෙනවා හවස. ඒ ෆන්ක්ෂන් එකට තමයි මේ ආවේ අපි ඉන්ෆ්ලුවෙන්සර්ස්ලා කීප දෙනෙක්ම ආවා. ඉතින් මම මේකට කලිනුත් ඇවිල්ලා තිනවා 2 days stay එකකට. කලින් වෙන room එකක්. මම අද view එක ලස්සනයි මම මේ පාර හම්බෙලා තියෙන view එක. washroom එක බලමු. මේ තියෙන washroom එක. කලින් room එක ටිකක් ලොකුයි. මේ room එක ටිකක් පොඩි. So yeah. මේ දුස්ස හරිම රස්නේ. හොඳ නෑ මේ රස්නෙට කතා කරලා වැඩක් නෑ. මගේ මේ පේනව නේද නහයි කෙලියකුත් දාලා. කෙලිය අනේ පිම්පල් එකකුත් දාලා. ගොඩක් ටූරිස්ට්ලා මේ සෑහෙන ටූරිස්ට්ලා ටිකක් ඉන්නවා මේ හොටෙල් එකේ. මම ෆුල් බෝට් තමයි ආවේ. නිසා ඔන්න දැන් මට ලන්ච් එක ගන්න පුළුවන්. දැන් ලන්ච් එක අරගෙන ඊට පස්සේ හවසට කොහමද ඩිනර් එක තියෙනවා අර ෆන්ක්ෂන් එකේ. after that morning breakfast එක අරගෙන මම check out වෙන එක තමයි හිතාගෙන ඉන්නේ. නැත්නම් සාමාන්‍ය full board එකකින් දැන් ඉඳලා හවස රැයට කාලා ඊට දවල්ට කාලා යන්න බලමු. මොකද සාමාන්‍ය breakfast එක කියලා කියන්නේ ලොකු breakfast එකක් නේ උදේට දෙන්නේ. එතකොට ආපහු lunch ගන්න බෑ. නිසා ඔන්න මම හිතුවා දැන් ගිහිල්ලා lunch ගන්නවා කියලා. let's go. tada යමු තව පැය භාගයක් තියෙන්නේ. භාගයට කලින් කන්න ඕනේ. දෙකම වයින් ඉවරයි. සෙනග වැඩි වුණම සාමාන්‍යයෙන් මේ බුෆේ එකේ ස්ප්‍රෙඩ් එක ටිකක් වැඩි. අද ඒ නිසා හොඳ දේවල් ටිකක් ඇති කියලා හිතනවා. pork beef හැම එකම තියෙනවා. ඒත් ඉතින් මම chicken විතරයි කන්නේ. seafood and chicken seafood තමයි මගේ favorite. ඒ වගේම මෙතන මේ rice and curry තියෙනවා වෙනම area එකක. rice and curry නම් ඉතින් මම ඇත්තටම මෙහෙම කෑවේ නැහැ මේ පාර. හැමදාම කරන නිසා දවස් දෙකක් වගේ ඉන්නවා නම් අනිවාර්යයෙන්ම rice and curry එක දවසක් කනවා. මොකද මට උපරිම දවසයි තමයි ඉන්න පුළුවන් rice and curry නැතුව. ඉතින් සුප් කෝන් එකෙන් මම වැඩේ පටන් ගන්න කියලා හිතාගත්තා. ඔන්න සැලඩ් කෝන් එකක් තියෙනවා. ඕකේ මේ සුප් එක හරිම රසයි. and pasta ඔන්න මම පාස්තා තමයි කන්න හිතාගෙන ඉන්නේ. මේ ස්ටාර්ටර් එක නම් හරිම රසයි. මේ චිකන් කෙබාබ් එකත් මරු ඇත්තටම. මානිස් එකත් එක්ක ආවම සුපර්.
ඔන්න ගොඩාක් කට්ටිය අහනවා මං තනියෙන්ද යන්නේ ඇයි වෙන පාර්ට්නර් කෙනෙක් යනව නේද අරකයි මේකයි කියලා. ඇත්තටම මම වැඩිපුරම ට්‍රැවල් කරලා තියෙන තනියෙන්. මට යාළුවෝ දෙන්නෙක් තුන් දෙනෙක් එක්කන් යන්න පුළුවන් වුණොත් මං යනවා. එහෙම නැත්නම් ඇත්තටම මට බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක් නැහැ. ඒ නිසා ඉතින් මට තනියෙන් තමයි ට්‍රැවල් කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඇත්තටම මං ඒක මුල් ඩික්කේ නම් මට ඇත්තටම පොඩි දුකක් වගේ තිබුණා. මේ යාළුවෙක්වත් නැහැනේ මාත් එක්ක තනියට යන්න. මොකද සාමාන්‍යයෙන් මට හම්බෙන දෙන්නෙක්ට වගේ තමයි මට හම්බෙන්නේ. ඉතින් මට තව එක්කෙනෙක් එක්කන් යන්න පුළුවන් වුණත් මට මේ එහෙම යන්න කවුරුත් නැහැ. මගේ ඉන්නේ යාළුවෝ සර්කල් එකත් හරි පොඩි. ප්ලස් ඉන්න යාළුවෝට ඉතින් ඔෆිස් තියෙනවා. ගොඩාක් මිනිස්සුන්ව මම ට්‍රස්ට් කරන කෙනෙකුත් නෙමෙයි. ඒ නිසා මේ මම අන්තිමට හිතාගත්ත කමක් නෑ. මම තනියෙන් ට්‍රැවල් කරනවා. it's okay. දැන් ඇත්තටම මං හරිම සතුටුයි. මට හරි නිදහස්. මට කැමති විදිහට ඒ කියන්නේ ස්පෙන්ඩ් කරන්න පුළුවන් දවස. අර වීඩියෝස් එහෙම ගන්න කෙනෙක් නැතුණම් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒ වෙලාවට මම මෙතන ඉන්න කෙනෙක් හරි එන යාළුවෙක් හරි නැත්නම් ස්ටාෆ් එකේ කෙනෙක්ට හරි කියලා ඉතින් මට බැරි දේවල් ටික ගන්නවා. නැත්නම් ඉතින් ට්‍රයිපෝඩ් එකෙන් ගිම්බල් එක යූස් කරලා ඉතින් මගේ වීඩියෝස් ටික මම ගන්නවා. දැන් ඇත්තටම මම ඒකට හුරු වෙලා මේ දැන් ඇත්තටම කිසිම අවුලක් නැහැ. සමහරු ඉතින් මට කියනවා ට්‍රැවල් කරන්නවත් පාර්ට්නර් කෙනෙක් හොයාගන්න කියලා. ඉතින් මම හිතනවා ට්‍රැවල් කරන්න විතරක් පාර්ට්නර් කෙනෙක් හොයාගන්න එක මේ හොඳ දෙයක් නෙවෙයි කියලා. මොකද පාර්ට්නර් කෙනෙක් කියලා කියන්නේ ජීවිතේ ලොකු සම්දිස්ථානයක්. ඉතින් එහෙම මිනිස්සුම යූස් කරන්න හොඳ නැහැ සහ අපේ ජීවිතේ අපි යූස් වෙන්න හොඳ නැහැ කියන එක තමයි මගේ මතේ. වැඩ කරගන්න, තනියම කා ගන්න, ටයිම් පාස් කරන්න පාර්ට්නර් කෙනෙක් හොයාගන්න මගේ කිසිම අවශ්‍යතාවයක් නැහැ. ඒ නිසා මම හිතුවා මගේ ජීවිතේ මම පුළුවන් තරම් කාලයක් තනියෙන් විඳිනවා. මට හරි ගිනා හම්බෙන එක. ඉතින් යා මම ඇත්තටම සතුටින් ඉන්නවා. මම නම් කියන්නේ තනියෙන් ගෑනු ළමෙක්ට ට්‍රැවල් කරන්න පුළුවන්. ගෑනු ළමයට තනියෙන් සතුටු වෙන්න විනෝද වෙන්න පුළුවන්. තව කෙනෙක්ගේ හැමතිස්සෙම ඩිපෙන්ඩ් වෙන්න try කරන්න එපා. මොකද අපි චූටි කාලේ ඉඳලා කරේ ඩිපෙන්ඩ් වෙන එක අම්මා තාත්තගෙන්, බොයිෆ්‍රෙන්ඩ්ගෙන්. මගේ ජීවිතේ එහෙම එක්ස්පීරියන්ස් මට තියෙන ඕන තරම්. ඉතින් පුංචි කාලයක් හරි අපි වෙන්න ඕනේ කියලා මට හිතෙනවා. මට ඇත්තටම ප්‍රොඩක්ට් ප්‍රොමෝෂන් එකක් තිබුණා. ඒක රෙකෝඩ් කරගෙන ආපු වෙලාවෙ ඉඳලා තව ටික වෙලාවකින් කියන්නේ 5 මාට වගේ තමයි ෆන්ක්ෂන් එක තියෙන්නේ. ඊට පස්සේ මං යනවා ෆන්ක්ෂන් එකට. කට්ටිය ගොඩක් එවෙලා හිටියා. පපා මේ පිම්පල් එක දිහා බලනම් පිස්සු හැදෙන වෙලාව මං දන්නවා. ඕකේ මගේ දැන් මගේ ඩ්‍රෙස් එක පරක් වෙලා තින්නේ. කැතයිද මන් දන්නේ නැහැ. I'm ready to go. තාම ෆන්ක්ෂන් එක ස්ටාර්ට් කරලා නැහැ. චෑම්ප් ස්පෝර්ට්ස් බාද මෙයාලගේ අලුත් බෙවරේජ් මෙනු එකක් තමයි ලොන්ච් කරන්නේ. එක එක ෆ්ලේවර්ස් වල කොක්ටේල්ස් ගොඩක් මෙයාලා ඉන්ට්‍රොඩියුස් කරා මේ ෆන්ක්ෂන් එකේදී. දැන් මේ ඔයාලට පෙනී යන්නේ අපි බොරුවට වීඩියෝ එකකට බොරුවට කතා කරන අවස්ථාවක්. කරන බොරුවක් දැන්. මෙයාගේ ප්ලේන් නම් සුපිරි. මෙතන තියෙන අවාසනාවන්තම කතාව තමයි කොච්චර කොක්ටේල්ස් තිබුණත් මම මේ එකක් බිව්වේ නෑ. බොරුවට පෙන්නුවා විතරයි බොනවා වගේ වීඩියෝ එකට. මොකද ඇත්තටම මං ඇල්කොහොල් කිසිම දෙයක් ගන්නෙ නෑ. ඉතින් ෂොට් එකට විතරක් මෙන්න මේ ආකාරයෙන් මම මේවා ගත්තා. ඉතින් ලස්සන අයිටම්ස් ගොඩාක් තිබුණා. so yeah 2 hours වගේ තිබ්බේ ෆන්ක්ෂන් එක. කැම ජාති ගොඩාක් රස වින්දා. දුක තියෙන ඉතින් අර කොක්ටේල්ස් ඉතින් මට රස විඳින්න හම්බුනේ නැහැ. මොකද මම බොන්නේ නැති නිසා. මට බොන්න හම්බුනේ කිං කොකනට් තමයි. මේකත් මරු මාර රසයි. ඉතින් ඔන්න මං ආපු වැඩේ ඉවරයි. පික්චර්ස් ටිකක් වීඩියෝ ක්ලිප්ස් ටිකක් ගත්තා. පැය 2යි ගානක් වෙද්දී ඔක්කොම ඉවරයි. ඊට පස්සේ ඔන්න ඩිනර් එකට මොනවද තියෙන්නේ කියලා මම බලන්න ගියා. දැම්ම බඩගිනි නැහැ කන්න. ඉතින් චේන්ජ් එකක් දාගෙන පැයකමාරකට විතර පස්සේ තමයි මම ඩිනර් එක ගන්න ආපහු ආවේ. ඩිනර් එක ගන්න යනවා. ඔයගොල්ලන්ට මම විතර සිංගල් වෙලා ඉන්නවා. ඔක්කොම කපල්ස් වෙලා ඉන්නවා. මම තමයි සිංගල් වෙලා. Okay guys, ඔන්න දවල් තිබුණේ සී ෆුඩ් සුප් එකක්. දැන් තියෙන්නේ වෙජිටබල් එකක්. දෙකම රහයි.
මොකද ඇති? සලාඩ් පෝෂන්. ඔන්න නංගි කෙනෙක් අල්ලගෙන මම පොඩි වීඩියෝ ක්ලිප් එකක් ගත්තා. මගේ ඇඟ දැක්කම මෙච්චර කනවා කියලා හිතන්න බෑනේ. හැබැයි මං කනවා ඇත්තටම. කට්ටිය මගෙන් අහන ප්‍රශ්නයක් තමයි මං කණේව කොහෙටද යන්නේ කියලා. ඇත්තටම මම හැමදෙස්සම කන්නේ නැහැ. එළියට આવොත් තමයි මෙහෙම හරි කන්නේ. ගෙදර නම් එච්චර මෙහෙම කන්නේ නැහැ. අද මෙහෙම කෑවොත් මම හෙට ඩයට් කරනවා. තමයි සිස්ටම් එක. අද වෙලාවට හොඳට ආවා. අප්පා දිගටම හොටෙල් රිවිව්ස් තිබුණොත් මම කන්නේ නැහැ. හොටෙල් එකේ ඉන්නවා. දැන් මේ කාලේ නිසා කනවා. හෙට අද අනිවාර්යයෙන්ම රයිසන් කරලා. ඒ පාවලා දින මේල් දෙකෙන් දැන් මේක. දවල් පාස්ට් එක තරම් මේක මට සෙට් වුණේ නැහැ. හැබැයි අවුලක්ම නැහැ. ලුණු චුට්ටක් මදි වගේ. and මට වෙන කවුරුත් ප්ලේ කරන්න කෙනෙක් නැති නිසා මට ඇත්තටම අද මුකුත් කරන්න විදිහක් නැහැ. ඔයාලා 18+ ප්‍රෝග්‍රෑම් එක බලනවා නම් මම ගෲප් බහිනින් කරන ඔයාලා දකින්න තියෙන මෙන්න මේ ටේබල් සොකර් ගේම් එකත් අපි ඇඩ් කරා එකට. here. ඔන්න ඔක තමයි කේස් එක තනියෙන් ආවම. okay. yeah. ඔන්න බොරුවට මේ වගේ පොඩි වීඩියෝ ක්ලිප්ස් ටිකක් ගත්තා. ගයිස් මේ දවස්වල මම බලන්නේ Shadow Hunters. net කාලා විල දැන් standing in the shadow of the chosen one. පින්ටි බන. ඔන්න ඔකයි තාත්තේ. don't make the same mistakes I did. Finally got to sleep. Good morning guys. Like good morning. අතන මට vlog එක කරන්න අමතක වෙනවා. ටිකක් වෙලා ගිහලා දාම දැක්කම මම vlog එකක් කරනවා කියලා. මට පුරුදු නැහැ තාම. තේකක් හදාගෙන බොමු එහෙනම්. මොකද බීච් එකට යන්න ඕනේ පොඩි ෂොට්ස් ටිකක් ගන්නයි පොඩක් ඇවිදින්න and pool එකට යන්නත් බැරි වුණා. ඊයේ හවස් වෙලා අර ෆන්ක්ෂන් එක තිබ්බ නිසා. So yeah. ටී එක බීලා let's go to the beach. මගේ hotel tea recipe එක කියන්නද? මේකේ තියෙන කිරිපිටි powder packet 2යි, sugar packet 1.5යි and Nescafe packet 1යි. Look at this view guys. Oh my god. මගේ පිම්පල් එක හරි ලස්සනයි මොනවා නැතත්. Okay, beach එකට යමු මාත් එක්ක. Hi guys. Come over there. I'm not too late. See. මෙතන මාර ලස්සනයි මේ අයිලන්ඩ් එක. මම දන්නේ මම හරිම ආසයි මෙතනට මේ බලන්න. Seriously? It's amazing. It's amazing. මම ඇත්තටම තනියෙන් යන නිසා tripod එක තියලා තමයි මේ වගේ වීඩියෝස් ගන්නෙ. ඉතින් බලන්න මම හිතන්නේ ලොකු අවුලක් තියෙනවා කියලා. ඇත්තටම මට පොඩ්ඩක් මේ ටිකක් ලේට් වුණා, අවුව ටිකකින් වැඩි වුණා. මොකද UK සීය කෙනෙක් ඇවිල්ලා කතා කර හිටියා හෙන වෙලාවක්. ඉතින් ඔන්න ඒකෙන් මට පොඩ්ඩක් පරක් වුණා guys. ඔන්න ඕක තමයි මට උනේ. හැබැයි ඉතින් මම වීඩියෝස් ටිකක් ගත්තා. ඔන්නම අරගෙන ඊට පස්සේ තමයි ඉතින් මම මේවා එඩිට් කරලා ගන්නෙ. පික්චර්ස් ගන්නවා. ටිකක් මහන්සි. but it's okay. මේ අයිලන්ඩ් එක හරිම ලස්සනයි. මම තනියෙන් ඔක්කොම පික්චර්ස් අනමනම් ගත්තා. ඔක්කොම කපල්ස් ඇවිල්ලා මම ඇරෙන්න. මම විතරයි එතන තනියෙන් තනි අලියාසේ. ඉතින් මගේ උදව්වට ඉන්නේ මේ බිම්බල් එක විතරයි. අනේ පික්චර්ස් ඔක්කොම ගත්තා. දැන් සුට් එක වගේ අවුව තපිනවා. තපලා යනවා. No, but I can put this here.
Yeah, sure. I would like to go to the seaside. මං ගැන දුක හිතිලා මෙයා මට පික්චර්ස් අරගෙන දුන්නා. ඇත්තටම මම පව් කියලා හිතලා මට පික්චර්ස් අරන් දුන්නා guys. එක ෆොටෝ එකක් අරන් දුන්නා මං දාන්නම් ඒක. මේ තියෙන ෆොටෝ එක. වෙන සිංහල එක්කෙනෙක් කතා වුණා දෙයනේ සුද්ධියක් විතර අරන් දුන්නා වගේ ෆොටෝස් ටික කරන් දෙන්න කියලා හරියට. පව්වනේ. චෝර කරන්නේ. බලන්න අයියේ විඳින දුකක් නේද? වා හරියට දාන්න ඕනේ මම අහන බැනුම් ටික. Oh, මට බලන්න ටික. නෑ ඒව බැනුම් නෑ. ඔන්න එහෙනම් පූල් එකට පොඩක් බහලා ස්ටෙෆියාකත් එක්ක ෆොටෝස් ටිකක් අරගෙන අයියට කරදර කළා යාගේ. අපි ඊට පස්සේ බ්‍රෙක්ෆාස්ට් එකට ගියා. මේ අප්පිරිය විතරක්. සින්දු අහන ගමන් නාන එක තරම් ජොලි වැඩක් මේ ලෝකේ තියෙනවද guys? Oh my god. guys, ඔන්න විදිහට තමයි මගේ දවසේ ඉවර වුණේ ඔක්සිඩන්ටල් එකේ. දැන් මං චෙක් අවුට් වෙන්න යන්නේ. එහෙනම් ඔන්න මගේ YouTube channel එක subscribe කරන්න, bell icon එක click කරන්න අමතක කරන්න එපා. like කරන්න, share කරන්න. අනේ මම YouTube එකට අලුත්. sorry mistakes මොන හරි වුණා නම් ඊට වඩා ලස්සනට ඉස්සරහට මම මගේ vlogs ගේන්න බලාපොරොත්තු වෙනවා. ආදරෙයි. bye bye.